කාලේ රචනා කරපු ඉතාමත්ම ජනප්‍රිය වුණු ගීතයක් නාරද විජේසූරිය ඒ ගීතයත් රචනා කළේ මේ ගීතයත් රචනා කරන්නේ අපේ සුනීර සුමංග අපේ ගායන ශිල්පියා ගේ ජනප්‍රියම ගීත දෙක තුන අතර ඔසවා තිබුණා. ගීතය හැටියට හඳුන්වන්නත් පුළුවන්. ඒක එක පැත්තකින් හරි සතුටක් තියෙනවා මෙවැනි ඉතාමත් යත් හරි ලස්සන පද රචනා මේක තනුව කපිල අපරැක්ක විසින් යොදපු තනුව හරි ලස්සනයි. ඒ වගේම සුනීර සුමංගගේ ගායනය මේ ත්‍රිත්වයම සම්පූර්ණ වෙලා තියෙන වර්තමානයේ නිර්මාණය වෙච්ච ගීතයක්. ඒ අලුත් ගීත කලාව පිළිබඳ ලොකු සතුටකුත් ඇති වෙනවා. මේක මහේෂය කිව්වා වගේම ප්‍රේමය සම්බන්ධව සාහිත්‍යකරුවෝ කවියෝ ගීත රචකයෝ එක එක විදිහට ලියලා තියෙනවා නේද? එක එක විදිහට ලියලා තියෙනවා. එහි අවසානය එහි කූට ප්‍රාප්තිය හැටියට අපිට හමු වෙන්නේ මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍රයන් ප්‍රේමය පිළිබඳ විලාසිනීගේ ප්‍රේමය චම්පු කාව්‍යයට රචනා කරපු වැකිය ප්‍රේමය පිළිබඳ අදහස. ප්‍රේමය නම් අසනීය කුසුමක් වේ රිසිලු කෙනෙකුට පූජා කරන්නට. ලොබ සිතින්තර පිදුව මනාවේ පෙරලා ලබන්නට නොසිතා බිඳකු. මොකද ප්‍රේමය පිළිබඳ අපි අහලා තියෙන ලස්සනම නිර්වචනය. ප්‍රේමය කියන්නේ අසනීය කුසුමක්, දිව්‍යමය පුෂ්පයක්. ඒක තියෙන්නේ මොකටද? තමන් කැමති කෙනෙකුට පූජා කරන්න. කොහොමද පූජා කරන්න කියලා කියනවා. ලොබ සිතින්තර පිදුව මනාවේ. ලෝකෙට පූජා කරන්න ඕනලු අන්තිම වේලින්ද තමයි අමාරු එක තියෙන්නේ. පෙරලා ලබන්නට නොසිතා බිඳකු නැවත බිඳක්වත් බලාපොරොත්තු වෙන්න එපා. ඕක තමයි දැනට අපි අහලා තිබුණු ලස්සනම නිර්වචනය ප්‍රේමය සම්බන්ධ. මේ ගීතයෙන් නැවත ඒක වෙනස් පැත්තකට හරවනවා. නෙලා ගෙනුමට නොහැකි වූවද අත්හැරීමත් නොවේ ප්‍රේමය. මොන නරක අභියෝගයකට ලක් කරන එක අත්හරින එකක් නෙවෙයි. ප්‍රේමය. බලා දුරහිඳ කතා නොකරම සුසුම් පපුවට හිර කිරීමයි. නැවත ප්‍රේමයම අරගෙන එනවා. වෙන විකල්පයක් නැහැ මේකට. ප්‍රේමය හැරෙන්නට වෙන විකල්පයක් නැහැ. මට මතක වෙන ඩෝල්ටන් නල්ලිස් ලියපු හරි දරුණු කවියක් තියෙනවා. කිවිදෙකු හදේ ලේ තවරුණු හදපානේ සුරතල් අඳුන් ඇවිදින්නට යනවානේ. රන්නන් තොඩින් කවිලිය වෙන මගේ පෑනේ අවසන් කවිය අවසන් නැත අවසානේ. ඒක තමයි ඩෝල්ටන් නල්ලිස් ලියන්නේ. ඉවරයක් නැහැ මේක. අස්පනා පිට බිඳුණු හීනෙක ලොවට රහසින් සැරිසරීමය හිත් පුරා හිඳිනට වරම් නැති සොඳුරු සයනක නිදිවැරීමයි. නැවත අතිශය පෘථග්ජන ලෝකෙට කියනවා. ඒකෙන් දුක් වෙන හැරෙන්න වෙන විකල්පයක් නැහැ. ළඟ ඉඳන් ආදරෙන් නිමිනුව පැරණි පෙම්බස් සිහි කිරීමෙන් නැවත නැවත මතක් කරන්න ඕන. පන පිටින් මුළු සිරුර දන් දී දරුණුම තැන පන පිටින් මුළු සිරුර දන් දී එකම හිතකට ලොබ බැඳීමයි. නැවත අතිශය පෘථග්ජන තැනකට අරගෙන යනවා මේ ගීතය ඔස්සේ. අපිට එහෙම නැහැ කියලා ඒක එපා කියලා කියන්න විදියක් නැහැ. එච්චර ලස්සනට මේ ගීතය මේ ගීත රචකයා ලියලා තියෙනවා. බොහොම සුන්දර ගීතයක් මෑත කාලේ බිහි වුණා. නේද? යහම් ගීතය.